සුදු වෙද්දාද ස්ක්‍රබ් කර ගන්න ඕනේ. Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බ්‍රයිට් වෙන විදිහට ෆේස් පැක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක ගෙදරම තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදාගන්න පුළුවන්. ෆේස් එකට වගේම ඔයාලගේ බොඩි එකටත් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මම අද මේ ෆේස් පැක් එක හදාගන්න අරන් තියෙනවා මෙතන හාල්. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් ගෙදර පාවිච්චි කරගන්න කහ කුඩු හරි අමු කහ හරි පොඩ්ඩක්. ඊට පස්සේ මේක ෆේස් එකට ඇප්ලයි කරනවා නම් කොමාරිකා ජෙල් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් බොඩි එකට ඇප්ලයි කරනවා නම් ඔයාලට වර්ජින් කොකනට් ඔයිල් හරි බේබි ඔයිල් එකක් හරි යූස් කරන්න පුළුවන්. ඉතින් අද මම මේක හදාගන්න හදන්නේ ෆේස් එකට ඇප්ලයි කරන්න. ඉස්සරලම අපි හාල් ටික හොඳට සෝද ගන්න ඕනේ. වරතුනේ මේකේ පළවෙනි වතුරේ කොහලා අයින් කරගන්න. දෙවෙනි පාරටත් මේක වතුරේ හිටින් සෝද ගන්න ඕනේ. ඊට පස්සේ ඒ සෝදන වතුර එක මේකටම අපි එකතු කරගන්න ඕනේ. ඒ හින්දා ඒක තියාගන්න. දැන් මේ සෝදගත්ත හාල් එක කොහලා පැයක් වගේ හොඳට පෙගෙන්න අරින්න ඕනේ. මේක පෙඟෙන්න ඕනේ නැත්නම් අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න බලනවා. ඒ හින්දා මේක පැයක් දෙකක් වගේ හොඳට පෙගෙනකන් අපි තියාගමු. දැන් අපි මේ හාල් එක පැය දෙකක් වගේ පෙගෙන්න තියාගත්තා. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකටම කහ කුඩු පොඩ්ඩක් එකතු කරගමු. මේකට අමු කහ වගේ තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් මගේ ළඟ මේ වෙලාවේ අමු කහ නැහැ. එහෙනම් මම කහ කුඩු පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මේක ෆේස් එකට ඇප්ලයි කරනවා නම් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මේකට ඇලෝ ජෙල් එකතු කරගන්න. නෝමල් ස්කින් එකක් හරි ඩ්‍රයි ස්කින් එකක් හරි තියෙන කෙනෙක් නම් ඔයාලට වර්ජින් කොකනට් ඔයිල් හරි බේබි ඔයිල් හරි එකතු කරගන්න පුළුවන්. මම අර විසික්කේ නැති හාල් වතුර වලින් පොඩ්ඩක් මේකට දානවා බ්ලෙන්ඩ් වෙන ලේසි නිසා. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගෙන යමු. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. මේක තව ටිකක් අපි හොඳට බ්ලෙන්ඩ් කරගමු. දැන් මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. ඔයාලට ඕනනම් තව මේක හොඳට ක්‍රීමි ගතියට වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉස්සලා ඔයාලා මූණ හොඳට වොෂ් කරගෙන ඉන්න. හොඳට මේක බෙල්ලෙත් කා ගන්න. කන්ට එක බෑන්. ඔය ගන්නවා. තව හොඳට ගා ගන්න. කෑවිලාද? මොකද? මෙයාගේ ගන්න. මෙයාගේ චුට ගාමුද? හා. මෙයාගේ ඔල මෙයා සුදු වෙද්දාද? ඔන්න දැන් මම විනාඩි 20ක් ඉඳලා ඉන්නේ. දැන් මේක හොඳට ස්ක්‍රබ් කර ෆේස් එකෙන් අයින් කර ගන්න ඕනේ. මම ඉතුරු කරගත්ත හාල් වතුරටම කහ කුඩු පොඩ්ඩක් දාලා
ඒක හොඳට මික්ස් කරගෙන මේ හාල් වතුරෙන්ම හොඳට ස්ක්‍රබ් කරගන්න. හොඳට විනාඩි 5ක් විතර මේක ස්ක්‍රබ් කරගෙන ඊට පස්සේ අපි මේ පැක් එක වොෂ් ඔෆ් කරගමු. ඉතින් දැන් මම හොඳට ෆේස් එක වොෂ් කරගෙන ආවා. දැන් ඇත්තටම ස්මූත් වෙලා වගේ තියෙන්නේ. මාරු සිනිඳුයි. ඉතින් ෆේස් එක හොඳට වොෂ් කරගත්තට පස්සේ ඇලෝ ජෙල් ඇප්ලයි කරගන්න ඕනේ. ඇලෝ ජෙල් නැත්තම් ඔයාලා වෙන ඩේ ක්‍රීම් එකක් හරි බොඩි එකට ඇප්ලයි කරනවා නම් බොඩි ලෝෂන් එකක් හරි හොඳට ඇප්ලයි කරගන්න. ලොකු වෙනසක් දැනෙනවා. ඔයාලට මේකෙන් රිසල්ට් එකක් ගන්න ඕන නම් සතියට දෙපාරක්වත් මේක try කරලා බලන්න. ඉතින් ඔයාලට මේක දවස් 3ක් විතර use කරන්න පුළුවන්. ඊටු ටික ෆ්‍රිජ් එකේ තියාගෙන දවස් 3ට වඩා නම් බෑ ඇත්තටම. ඉතින් අපි මේක කල් තියාගන්න මොකද ingredients add කරලා නැති හින්දා මේක දවස් 3කට වඩා නම් තියාගන්න අමාරුයි. ඔය විදිහට තමයි. ඉතින් ඔයාලට බ්ලීචින් නැතුව සුදු වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ ෆේස් පැක් එක මූණටයි බොඩි එකටයි දෙකටම ඇප්ලයි කරන්න පුළුවන්. රිසල්ට් එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම සතියට දෙපාරක්වත් යූස් කරලා බලන්න. ඉතින් ඔයාලට බ්ලීචින් ක්‍රීම් ගාවොත් ඒක පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් මේ වගේ ස්වභාවික දෙයක් ඔයාලට යූස් කරොත් එහෙම ඒක දිගු කාලීනව රඳා පවත්වා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. අදට එහෙනම් ගිහින් එන්නම්. බයි.